සමහර දවස් තියෙනවා ඇඟට ටිකක් මහන්සි වගේ. කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැති දවස්. ඒ වගේ කම්මැලි දවසක් මං කොහොමද ප්‍රොඩක්ටිව් දවසක් කරගත්තේ කියලා අපි බලමු. ගොඩක් වෙලාවට අපි සැලෝන් එකට එන ක්ලයන්ට්ස්ලා ලස්සන කරනවනේ. ඉතින් ඒ වගේම සමහර වෙලාවට අපි ගැන බලන්න අමතක කරනවා. ඉතින් මට හිතුණා අද දවස කම්මැලිකමෙන් නිකම්ම ගෙවලා දාන්නේ නැතුව ලස්සන දවසක් කරගන්න මං ආස කරන විදිහේ මාව සතුටු වෙන විදිහේ දවසක් කරගන්න ඕනි කියලා. ඒක නිසා මම උදෙන්ම අද තේකුත් බීලා පොඩ්ඩක් මටම කියලා වෙලාවක් වෙන් කරගත්තා. මං අද හිතුවා මට පොඩි ක්ලීන් අප් එකක් කරගන්න. මොකද මේ දවස් ටිකේම මං එක දිගටම වැඩ කරපු නිසා මට ක්ලීන් අප් එකක්වත් කරගන්න බැරි වුණා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහේ ගෙදරම ඉඳලා පොඩි ක්ලීන් අප් එකක් කරගන්න. මොකද ගොඩක් වෙලාවට අපේ ගෘහණියෝ කාන්තාවෝ ගොඩාක් එළියට යනවා. අවුවේ ටික අවුවට මූණ කළු වෙනවා. ඩල් වෙලා වගේ අඳුරු ස්වභාවයක් තියෙනවනේ මූණේ. ඉතින් ඒ වගේ වෙලාවට මේ වගේ පුංචි ක්ලීන් අප් එකක් කරාම ගොඩාක් අපේ මූණ පැහැපත් වෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ක්ලීන් අප් එකක් ගෙදරදී කරලා බලන්න. ඉතින් ඔයාලා ළඟ මොනවා හරි ෆේස් වොෂ් එකක් හරි ක්ලෙන්සර් එකක් හරි තියෙනවා නම් මම මුලින්ම මූණ පිරිසිදු කරලා ක්ලෙන්සර් කරගත්තා. ඊට පස්සේ මම ගෙදරදීම හදාගන්න ස්ක්‍රබ් එකක් තමයි මේකට යූස් කරන්නේ. ඒක ඔයාලටත් පුළුවන්. කියන්නේ අපේ ගෙදර තියෙන දේවල් වලින් තමයි මේ ස්ක්‍රබ් එක හදාගන්නේ. ඉතින් ක්ලෙන්සර් කරගත්තට පස්සේ මම මේ ස්ක්‍රබ් එක දැන් හදා ගන්නවා. ඔයාලගේ ගෙදර ඕනම කෙනෙක් ළඟ කෝපි කුඩු තියෙනවනේ. ඉතින් මේ කෝපි තමයි මට ඕනේ කරන්නේ මේකට. කෝපි කුඩු ටිකක්, සීනි ටිකක්, එතකොට මී පැණි ටිකක්. අද මල් ළඟ මී පැණි තිබුණේ නැහැ. ඒක නිසා මම මී පැණි වෙනුවට ඔලිව් ඔයිල් ටිකක් තමයි දාගත්තේ. හැබැයි ඔලිව් ඔයිල් වලින් පොඩ්ඩක් මූණ ඔයිලි ගතියක් එනවා. එතකොට පිම්පල්ස් වගේ තියෙන ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙකුට ඒක පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා ඔයාලට පුළුවන් නම් මී පැණිම හොයාගත්තා නම් මේක ගොඩාක් සාර්ථකයි. මොකද කෝපි කුඩුයි සීනි මී පැණි දාලා මේක හොඳට මික්ස් කරලා ඊට පස්සේ තමයි අපේ මූණේ ආලේප කරන්නේ. අනික ගොඩාක් තදින් අතුල්ලන්නේ නැහැ ස්ක්‍රබ් එකක් කරද්දී. ඔයාලා නම් ඒවා දන්නව ඇති. ඒ වුණාට නොදන්න කෙනෙකුට තමයි මම එහෙම කිව්වේ. ඉතින් ස්ක්‍රබ් එක කරනකොට අතේ සියුම් විදිහට තමයි ඒක පොඩ්ඩක් ලස්සනට මේ උඩ අතට රබ් කරන්නේ. ඉතින් ඔයාලටත් මේ විදිහටම ස්ක්‍රබ් කරලා මේක හොඳට වොෂ් කරලා කැමතිනම් පැක් එකක් උනත් දාගන්න පුළුවන්. ඉතින් මම අද ක්ලීන් අප් එකක් කරගන්නේ පැක් එකක් දාන්නේ නැතුව. ඔයාලටත් මේ විදිහට ස්ක්‍රබ් කරනකොට ඇස් වටේ ස්ක්‍රබ් කරන්නේ නැහැ. මොකද ඇස් වටේ ගොඩාක් සංවේදී තැනක්නේ. ඉතින් ස්ක්‍රබ් කරන්න හොඳ නෑ ඇස් වටේ කරනකොට. ඉතින් මේ වගේ මේ කෝපි කුඩු වලින් කරන ස්ක්‍රබ් එකෙන් ගොඩාක් හොඳ රිසල්ට් එකක් තියෙනවා. ඔයාලා මේක ඩේලි කරන්නත් හොඳ නැහැ. මොකද සතියකට එක සැරයක් වගේ මේ වගේ ස්ක්‍රබ් එකක් කරනවා නම් ගොඩක් හොඳයි. මේක මූණට විතරක් නෙවෙයි ඔයාලට පුළුවන් මේක අත් දෙකටයි කකුල් දෙකටයි යූස් කරන්න. මොකද මේ අත් දෙකයි කකුල් දෙකයි ගොඩක් වෙලාවට අපේ අවුවේ යනකොට කළු වෙනවනේ. ඉතින් මේ වගේ ස්ක්‍රබ් එකක් හදලා ඒක නාන්න කලින් හරි අපි වොෂ් එකක් දාගන්න කලින් ඒක මේ විදිහට ගාගත්තා නම් ඔයාලට පුළුවන් හොඳ රිසල්ට් එකක් ගන්න. ඉතින් මම මේ ස්ක්‍රබ් එක කරලා ඉවර වෙලා මූණ ටෝන කරගන්නවා. ටෝන කරගෙන ඊට පස්සේ මම අද පැක් එකක් දාන්නේ නැහැ. නැත්තම් ඔයාලා කැමති නම් පැක් එකක් මේ වෙලාවට දාගන්නත් පුළුවන්. ඉතින් ওই විදිහට පොඩ්ඩක් මං ගැනත් හිතලා මං මේ වැඩ ටිකත් කරගෙන ඊට පස්සේ මං චුට්ටක් අපේ පරණ වීඩියෝ එකක් බලන්න ගියා. ඉතින් මේ වීඩියෝ එක කලින් මම YouTube එකට අප්ලෝඩ් කරපු වීඩියෝ එකක්. ඩුබායි වලදී ගත්ත වීඩියෝ එකක්. ඉතින් මට හිතුණා අද දවස පොඩ්ඩක් මං ගැන හිතලා සතුටු වෙන දවසක්නේ. ඉතින් කම්මැලි නැතුව අද දවස ගත කරන්න ඒ සුන්දර මතකයන් එක්ක. ඉතින් මොකද අපි මේවා ඒ කාලේ ගත කරපු විදිහ බබාලා එතකොට චූටි. ඉතින් අපි මේ ගියපු තැන් ඒ ඔක්කොම මේ වීඩියෝස් වල තියෙන නිසා ඒක අපේ හොඳ මෙමරි එකක්. ඉතින් මේ මෙමරි එකත් බල ඊට පස්සේ මට හිතුණා අද ටිකක් මං උයන්න පරක්කු කරානේ. චුට්ටක් අද කම්මැලි හිතෙන හින්දා ඊට පස්සේ මට පොඩි මොටිවේට් එකක් ආවා. ඉතින් සින්දුවකුත් අහගෙන ඊට පස්සේ හිතුණා අන්න කුස්සිය පැත්තට යන්න. ඔයාලටත් පුළුවන් දවස කම්මැලි නම් ඒ දවස පොඩ්ඩක් කම්මැලි ගතියෙන් තොරව ප්‍රොඩක්ටිව් කරගන්න මේ වගේ සින්දුවක් අහලා හිතට දැනෙන සතුටත් එක්ක වැඩ පටන් ගන්න.
මට හිතෙන විදියට කම්මැලි දවසක් ප්‍රොඩක්ටිව් කරගන්න හොඳම දේ තමයි ලොකු වැඩක් එකපාරටම පටන් ගන්නෙ නැතිව පොඩි වැඩකින් පටන් ගන්න එක. ඉතින් මමත් දැන් කිචන් එකට ඇවිල්ලා අද කන්න තියෙන දේවල් ටික ලෑස්ති කරගත්තා. මගේ වැඩ ටික පටන් ගන්න එපැයි. මොකද උදේම මං ගැනනේ හිතුවේ. මේ වගේ පොඩි වැඩ ටිකක් කරගෙන යනකොට ඇත්තටම අපිට නොදැනීම මූඩ් එකත් වෙනස් වෙනවා. ඊට පස්සේ මගේ දවස ලස්සන කරගන්න තියෙන වැඩ ටිකටත් හිත යොමු කරගන්න ලේසි වෙනවා. ඉතින් ඔයාලත් මේ විදිහට try කරලා බලන්නකෝ මම බොරුද කියන්නේ කියලා. මම කම්මැලිකමෙන් උදේ ඉඳන්ම හිටියානම් අද මට කිසිම වැඩක් කරගන්න වෙන්නේ නැහැ. ඉතින් මං උදේ ඉඳලා මං ආස වෙන විදිහේ දේවල් ටිකක් කරාම මට නිකම්ම අර මූඩ් අප්සෙට් ගතිය නැති වෙලා මූඩ් එක ෆික්ස් වෙනවා. ඔයාලත් try කරලා බලන්න. මම මේක කිව්වේ බොරුවට නෙවෙයි. සමහර වෙලාවට අපිට ඕනේ ලොකු දේවල් නෙවෙයිනේ. අපි කැමති දෙයක් කරලා හිත ටිකක් රිලැක්ස් කරගන්න එක විතරයි. අපිට අපිවම ටිකක් බලා ගන්නත් ඕනේනේ. ආයෙත් අලුත් එනර්ජි එකකින් අපේ වැඩ පටන් ගන්න එකත් වැදගත්. එහෙනම් මං අදට මෙතනින් නවතින්නම්. අලුත් වීඩියෝ එකකින් ආයෙත් එනකම් මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි.